පටාචාරා පිස්සු හැදීගෙන එනකොට ඒ පටාචාරාගේ ගමන නතර වුණේ ධර්මශාලාවක. කිසා ගෝතමිය මිනිහක් කරේ තියාගෙන එනකොට ඇගේ ගමන නතර වුණේ ධර්මශාලාවක. අඟුලිමාලට කසාවත් පොරවලා බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා නතර කළේ කුටියක නෙවෙයි ධර්මශාලාවේ. දන් සභා මණ්ඩපයට තමයි ගෙන්නගෙන ආවේ. එතකොට තමයි කොසල් රජුරෝ සේනාව අරන් එන්නේ. එතකොට තමයි බුදුරජාණන් වහන්සේ කොසල් රජුරන්ගේ අතල්ලා කියන්නේ මේ තමයි අඟුලිමාල කියලා. ඒ නිසා අඟුලිමාල වනයෙන් ගෙනල්ලා බුදුරජාණන් වහන්සේ වඩා හිඳෙව්වේ ධර්මශාලාව. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම ධර්මයේ දේශනා කරපු තැන ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරපු තැන අද තියෙන්නේ ස්තූපය. බණ කියන තැන සෑයක් හදන්න සුදුසු තැන. ඒ සවැත් නුවර දෙවුරන් විහෙර ධම්සභා මණ්ඩපේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරපු තැන වට කළා දෙන්නේ. ඒක එතන වඳිනවා සෑයක් වගේ. බරණැස ඉසිපතනේ ධම්සභා මණ්ඩපේ බණ කියපු තැන වට කළා තියෙන්නේ අදට. වඳිනවා සෑයක් වගේ. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළා. ධර්මයේ දේශනා කරපු මිහින්තලේ සීල චෛත්‍ය බණ කියපු තැන අදටත් වට කළා වඳිනවා. ඒ වගේ තැන පාගන්නේවත් නැහැ. ධර්මයේ දේශනා කරපු තැනත් පූජනීයයි. ධර්මයේ දේශනා කරපු තැනත් පූජනීයයි. දැන් කුරුතේම බුද්ධිය ඒක කොහින් කෙලවර වෙයිද දන්නේ නැහැ. දූල පුතාලත් දන්නවා ඇති. දැන් දුවේ පුතේ අනාගතේ අසාද බඳින පිරිස අඩු වෙනවා. ඒකට එයාලට Tamanට ඕන විදියට තමන්ගේ නෝන තමන්ගේ මහත්තයන් නැතිකොට කාන්තාවන්ගේ රූප පිරිමි අයගේ රූප කෘත්‍රිම වදනවා රොබෝලා වගේ. ඒකට ඒ රොබෝලා වගේ ඉන්න බෝනික්කොත් එක අසාද බඳිනවා. ඒ තරමට තාක්ෂණය ගියා. ඊට පස්සේ එකිනෙක අර ස්වාමියාට විය යුතු යුතුයකම්, ස්ත්‍රියට බිරිඳට විය යුතු යුතුයකම්, දෙමව්පියන්ගෙන් දරුවන්ට විය යුතු යුතුයකම් හා වගකීම් ලෝකෙන් අතුරුදහන් වෙනවා. ඒ ඇයට කල්යාණ මිත්‍ර ඇසුර ලැබුණේ නැහැ. ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය ලැබුණේ නැහැ. කියන්න දුවේ පුතේ මේ ලෝකේ වටිනාම කාරණා දෙක වන ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රයත් ශ්‍රී සද්ධර්ම ශ්‍රවණයත් මිනිසෙකුට ලැබෙන්නේ කොතනද? ධර්මශාලා. මම මේ බොරුවට නෙවෙයි කියන්නේ. එච්චර සුන්දරයි. ධම්සභා මණ්ඩපයක් කියන්නේ. හිතවල ගිනි නිවෙනවා. ඉතින් ඒ නිසා පින්වතුනි, පින්වත් දරුවනේ අපේ ජීවිතේ එකතු වෙන පින්කම් අතර සුවිශේෂී පින්කමක් මේ ධර්මශාලා කරවීම. ජීවිතේ අපි රැස් කරන්නේ දේපල නෙවෙයි. අපි රැස් කරන්නේ පිනයි. අද අපි කරන කුඩා දායකත්වයක් හෙට දරුවන්ට ධර්මය ඇසෙන ශාලාවක් වෙයි. අද අපි තබන ගල් කැබැල්ලක් අනාගත පරපුරක් නිවන් මඟට පියවර තැබීමට හේතුවක් වෙයි. ධර්මශාලාවක් ගොඩනැගීම කියන්නේ ගොඩනැගෙන්නේ ගොඩනැගිල්ලක් විතරක් නෙවෙයි. ගොඩනැගෙන්නේ හදවත්, ගොඩනැගෙන්නේ සදාකාලික පුණ්‍යයයි. ඔබට හැකි අයුරින් රුපියලකින් හෝ සහභාගීත්වයෙන් හෝ මෙම උතුම් කාර්යයට අදම එක්වන්න. ඔබ තමන කුඩා පියවරක් සසර ගමනේ විශාල ආලෝකයක් වෙන්න පුළුවන්. පින්බර සිතකින් අපි එක්ව ධර්මශාලාවක් ගොඩනගමු. තෙරුවන් සරණයි.